ආයිබෝවන් යාළුවනේ සුබ දවසක් හැමෝටම මම දැක්කා මේ ලොකුවටම යනවා ලොකු අයියා සෙනෙහසේ නවාතැන ගිනි ගත්ත වෙලාවේ වීඩියෝ කරලා දාලා තියනවලු මිලියන් views ගත්තා කියලා. එයාම වීඩියෝ කරලා. ඇත්තටම මිනිස්සු කොච්චර කුහකද? තමන්ගේ තැන තමන් හම්බ කරගත්ත තැන නැත්තම් තමන් ආදරයෙන් රැක බලාගත්ත තැන ගිනි ගන්න වෙලාවේ වීඩියෝ කර ඉන්න තරම් මනසක් ඒ මිනිස්සයාට තිබුණාද කියලා මම නම් හිතන්නේ නෑ. ගොඩක් අය ඇත්තටම views ගන්න කරන මේ ඇත්තටම මේ ජරා වැඩේ නවත්තන්න බැරිද? මේක හරි අප්‍රියයි. ඒ විදිහට බලන්න අප්‍රියයි. මේගොල්ලෝ කරන්නේ දවස ගානේ අනවශ්‍ය දේවල් දාලා views අරගෙන රීච් අරගෙන page හදාගෙන ඩොලර් හොයනවා. ඇත්තටම මේ තරම් කුහක මිනිස්සු කොටසක්ද අපේ රට ඇතුලේ ඉන්නේ. මේ තරම් කුහකයි කියලා දැනගත්තේ මේ සැරේ ඒ ගිනි ගත්ත වෙලාවේ මිනිස්සයාට කතා කරපු හැටි. නමුත් කිසිම කෙනෙක් මේ තරම් ලස්සනට කතා කරපු කොටසක් ඉන්නව නැතුව නෙමෙයි. එතන ලස්සනට වැඩසටහන් කරද්දි එතන ආදරණීයව ඒගොල්ලන්ව බලාගනිද්දි ඕගොල්ලෝ දන්නවද කිසිම දවසක කිසිම කෙනෙක් බලාගද්දී බැරිම දෙයක් තමයි දැන් සාමාන්‍ය මනස තියෙන මිනිසුන්ට වඩා අඩු මනසින් සහ ලදරුවන් මෙන් හැසිරෙන දරුවන් හෝ දෙමාපියන් බලාගත්තේ කොච්චර අමාරුයින්ද කියලා කවුරුත් දන්නේ නැහැ. එතකොට ඒගොල්ලන් දැන් මම හොඳ නැත්තම් මම එතන පාලිකාවක් නම් මම එතන බලා ගන්නවා නම් මම හොඳ නැත්නම් ඒගොල්ලොන්ගේ හැසිරීම වෙනස්. ඒගොල්ලෝ ගොඩාක් කරදර කරනවා. ඒගොල්ලෝ ගොඩාක් ආදරණීය පුජ්‍යලිකවත් අර බල්ලෙක් පූසෙක් බලා ගන්නවා වගේ සතෙක් සිපාවෙක් බලා ගන්නවා වගේ තමයි. මොකද මම හොඳටම දන්නවා මං සත්තු බලා ගන්නවා. ඒගොල්ලොත් එක්ක නිතරම ඉන්න නිසා මං හොඳටම දන්නවා. දැන් සතෙකුට ආදරේ නැත්තම් කෑ ගහගෙන බුරාගෙන එනවා. හපා කනවා. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් මේ අඩු මනසක් තියෙන මේගොල්ලන්ගේ කුඩා දරුවන් සමානව හැසිරෙන මේගොල්ලන් අනිවාර්යෙන්ම මේ ඉක්මනින් කෝපයටපත් වෙනවා. දැන් වැරදි මිනිසුන් දැක්කම එයාලා කෝපයටපත් වෙලා කෑ ගහගෙන යනවා. නමුත් ඕගොල්ලෝ දකින්න නැති ගොඩාක් වෙලාවට ඒගොල්ලොත් එක්ක ඉන්නකොට හරි ආදරණීයව දුවගෙන ඇවිල්ලා සර් කියලා අතින් අල්ලගෙන ඒ ක්‍රියාදාමයේ හරියට බලලා තිබ්බනම් මේ මිනිස්සු මෙතරම් ලොකු අයට බනින්නේ නැහැ කියලා මං හිතනවා. ඉතින් මිලියන්ස් views ආවේ ඇත්තටම ඔතනදි නෙමෙයි. මොකද එයාගේ වැඩසටහන් ගොඩාක් අපි උනත් ගොඩාක් බැලුවා. එයාගේ YouTube නාලිකාව සහ Facebook වල TikTok වල එයා හරිම ප්‍රසිද්ධයි. ගොඩාක්ම මේ පිටරට ඉන්න අය බොහොමයක් පිටරට ඉන්න අය ලොකු අය සමග අත්වල බැඳගෙන ඒ කටයුතු කළා කියලා අපි දන්නවා. නළු නිලියන් පව ඇවිල්ලා එතන උපන්දින සැමරුවා කියලා අපි දන්නවා. ගොඩාක් දේවල් අපි දන්න දේවල්. මිනිස්සු ඇයි මෙතරම් කුහක? ඔව් මෙහෙම ඉන්නකොට මට කල්පනා වෙන්නේ මොකද්ද? කෙනෙක් අපි අද හෙට අපේ කෙනෙක් ලෙඩ වෙලා අපිට ඒ කෙනාව බලා ගන්න ගෙදරට හො කෙනෙකුට අඬ ගහන්න බෑ. අපි එන කෙනාට සල්ලි දෙන්න එපා. දැන් පිට රටවල වල සාතු සේවිකාවන් නැත්තම් මිනිස්සු කියන්නේ වැඩිහිටියන් බලා ගන්න දැන් ওই ඊශ්‍රායලට වගේ රටවලට ගොඩාක් යන හොඳ චේතනයක් හම්බ වෙනවා. ඉතින් ඒ වගේ මොහුටත් එතන අනිවාර්යයෙන්ම මුදලක් අවශ්‍යයි. මුදල් නැතුව නිකන් බලා ගන්න කිසිම කෙනෙකුට බෑ. ඉතින් ඒක ගොඩක් වෙලාවට රැකියාව වුණා වෙන්න පුළුවන්. ඉතින් තමන් ඒ වුණාට තමන් හොඳට ආදරණීයව බලාගත්ත ඒ සෙනෙහසේ කැදල්ල ඇත්තටම කනගාටුයි. ඉතින් ඒ මියගිය සියලුම දෙනාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඉන්න අයට ඉක්මනින් සුවපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. තව තැනක ඉන්න අනිත් අයගේම සිනහවෙන් පිරි ආදරණීය අනාගතයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. එහෙම එකතු වෙලා අපි ප්‍රාර්ථනාවල් කරගෙන යමු. ලස්සනට ජීවත් වෙන්න අපි ඒගොල්ලන්ට ප්‍රාර්ථනාවල් කරමු. මේට වඩා වෙනස් දෙයක් අපිට කරන්න නැහැ. ඒ නිසා එපා මෙහෙම බනින්න. සෝෂල් මීඩියා නැත්තම් මේ සමාජ මාධ්‍ය හරහා මේ කරන ක්‍රියාදාමය නවත්තන්න. ඕගොල්ලොන්ගේ හොඳ දෙයක් ලියන්න. ඔයාලට විවේචනය කරන්න ඕන නම් ඒකත් පිළිවෙලට වැරදි දේ හරියට දැකලා විවේචනය කරමින් යන නැත්තම් අපරාධේ එහෙම කරන්න එපා. පව් ඇත්තටම අපි පව් පුරවගන්නේ ඒ මිනිහයාට බැනලා. ඉතින් හැමෝටම
සුබ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරනවා.